Hi යාළුවනේ, welcome back to my channel. ඉතින් කොහමද ඔයාලට? ගොඩාක් කාලෙකින් තමයි මම vlog එකක් අරගෙන ආවේ. එහෙනම් ඉතින් අපි බලමු මේ වලුත් vlog එකේ මොනවාද තියෙන්නේ කියලා. ඔයාලා ගොඩක් ආස වෙයි මේකට. ඉතින් මේ අලුත් සාරි වැඩේට මට හෙල්ප් කරන්නේ රෝහිණී ආන්ටි. ඉතින් ඔයාලට කලින් vlog බලපු අයට මතක ඇති රෝහිණී ආන්ටිව. ඉතින් අපි බලමු මොකද මෙයා මං අලුතෙන්ම හදන්න යන සාරි එක කියලා. අපි ඉතින් මුලින්ම ගියා පෙට. සාරි බලන්න. ඇත්තටම ෆැබ්‍රික් එකක් බලන්න ගියේ බට් මෙතන තිබ්බ සාරීස් දැක්කලා මට පිස්සු වගේ. ඉතින් පෙටාවල ගොඩාක් තියෙනවනේ සාරි ෂොප්ස්. ඉතින් ඒව ගොඩකට ගිහිල්ලා තමයි අන්තිමේදී මගේ හිත ගියා මෙන්න මේ ෆැබ්‍රික් එකට. ඇත්තට මේකේ එක මාරු ලස්සනයි. පාර මම ඒක ගත්තා. අරගෙන මම ඒකට බීට්ස් තෝරන්න ගියා. සෝ බීට්ස් තෝරලා මේ බීට්ස් කඩේ පිස්සු වගේ. මේ ෂොප් එක නම් තියෙන්නේ පෙටාවල රතුපල්ලියේ ඉස්සරහා. ඉතින් මම ගොඩක් ආසයි මේ වගේ වැඩවලට. ඉතින් මම මේ සාරි එක හදන්න පටන් ගත්තා. බීඩ්ස් ගොඩක් අරගත්තා, චේන්ස් ගත්තා. ඉතින් එච්චර හිතන්න එපා මං ගෙදර ඉන්නකොට ඔය වගේ වැඩ කරනකොට පොඩ්ඩක් පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක මං ඉවර කරේ කියලා. හම්බෝ හිතන තරම් වැඩේ ලේසි නෑ. විනාඩි 45ක් විතර යනවා මේ එක කොටුවක් ඉවර කරන්න. ඒ වුණාට කමන්නේ. පටන් ගත්ත වැඩේ ඉවර කරන්නත් ඕනනේ. ඉතින් මේක දවස් ගානක ලොකු වැඩක්. සාමාන්‍යයෙන් මට පාඩුවේ වැඩක් කරනකොට අනිවාර්යෙන් සින්දුවක් අහන්න ඕන. ඉතින් සින්දුව අහන ගමන් මේ වැඩෙත් කරනවා. මම හරි ආසයි මේ විදිහට මේ පර්ල්ස් තියා බලන් ඉන්න කන් හිතෙනවා. කොහොම හරි මේ දවස් දෙකක් හෝ තුනක් ගිහිල්ලා මට මේ ක්ලිප්ස් මතක නෑ දැන් ගත්ත දවසුත්. කොහමද ඉතින් හෙමින් මම කොහොම හරි මේ වැඩේ පුළුවන් වෙලාවට කරනවා. මොකද මම යුනි වැඩත් කරන අතරේ කොළඹ එනවා ගාලු වෙනවා කොහොම හරි මං වැඩ දෙකම බැලන්ස් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. සාමාන්‍යයෙන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ගොඩක් වෙලාවට මේ පර්ස් මහනවා. අතින් මහන්න ඕන. ඒක තමයි ස්කිල් එක. සෝ මම මෙතෙන්දී මේ පර්ස් අලවන එක තමයි කරන්නේ. මහන එක වගේම අලවන එක එච්චර ලේසි නෑ. මම ඩිසයිනර් කෙනෙක් විදියට ඩිසයින් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මම ස්පෙෂල් කරන්නේ ෆැෂන් ඩිසයින් නෙවෙයි. මම ස්පෙෂල් කරන්නේ මීඩියා ඇන්ඩ් කමියුනිකේෂන් ඩිසයින්. ඒ වුණාට ඉතින් අපි කැමති දේවල් තියෙනවනේ. අපි ආස දේවල් ඉතින් අපිට පුළුවන් විදිහට අපේ ජීවිතවලට එකතු කරගන්න එක තමයි මගේ එකම සතුට. ඉතින් මගේ vlogs බලන යාළුවන්ට කියන්න තියෙන්නේ තමන් කැමති හැමදේම කරන්න. හැමදේම අත්හදා බලන්න. මොකද මේ හැමදේම අපේ ජීවිතවලට ලොකු කතන්දර කියලා දෙනවා. දැන් මම මේ සාරි එක මේඩ් අප් කරනකොට උනා මම ගොඩාක් ලොකු අභියෝග වලට මුහුණ දුන්නා. ඒ කියන්නේ මම ජීවිතේට හිතපු නැති විදිහේ සිද්ධ වුණා. ඉතින් මේ හැම දෙයක්ම මට මගේ ජීවිතේට ලොකු රුකුලක්. ඉතින් ඔයාලත් කැමති දේවල් මේ ඉන්න කාලේ කරන්න. ඉතින් මගේ යාළුවා මට මේ වැඩේ බාර දුන්නේ 2024 නොවැම්බර් 14 වෙනිදා.
ඉතින් නොවැම්බර් 14 වෙනිදා තිබ්බ වැඩේ මම කොහොම හරි ඩිසයින් ස්කෙචස් ඇන්දා දෙසැම්බර් 21 වගේ වෙනකන් ඊට පස්සේ මම කොහොම හරි ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 21 වෙනිදා වෙනකොට සාරි එක මේඩ් අප් කරලා ඉවරයි. ඉතින් කොහොම හරි ගොඩාක් ලොකු අභියෝග මැද කොහොම හරි සාරි එක මං කරා. බලමු මේ සාරි එක ඇත්තටම කාගේද කියලා. ඉතින් මේ සාරි එක හැදුවේ මමයි රෝහිණී ආන්ටි එකතු වෙලා. ඉතින් මේ සාරි එක මේඩ් අප් කරන වැඩේට රෝහිණී ආන්ටි මට ගොඩාක් හෙල්ප් කරා. ඒ හෙල්ප් එක කියන්න වචන නැහැ. ඇත්තටම වෙඩින් එකට තියෙන්නේ තව දවස් 20ක් වගේ. ඒ වුණාට මේක දෙන්න ඕන තව දවස් 7කින්. Hai යාළුවනේ, ඉතින් ඔයාලා දන්නවා මම මේ දවස්වල සාරි එක ඩිසයින් කරනවා මං ඉතින් මේ සාරි එක ඉතින් මේ සාරි එක දැන් හදලා ඉවර වෙන්න ළඟයි නෑ, තව ගොඩක් දුරයි. ඒ වුණාට කාලය තව ටිකයි. ඔයාලත් සාරි එක ඩිසයින් කරන්න මේඩ් අප් කරන්න හිතාගෙන ඉන්නව නම් මේ මම මුහුණ දුන්න සිද්ධියක්. මම පෙටා වලින් ගත්ත බීට්ස් ඇත්තටම මදි වුණා. මම ආයේ 5 පාරක් විතර බීට්ස් ගත්තා. ඒ හින්දා ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ ලොකු වැඩක් කරනකොට ඒ කියන්නේ පර්ස් ඉතුරුනාට කමන්නේ වැඩිපුර එක ගන්න. ඒක තමයි ඔයාලට කියන්න තියෙන ලොකුම දේ. දැන් ඉතින් ඊළඟට මම ගියා net ගන්න. සාරි එකේ ටේල් එක හදන්න ඕනනේ. යාවා ටේල් එකට උන කරන net ගන්න. ඉතින් නෙට්ස් ටික අරගෙන ඊට පස්සේ ගියා බෝඩර්ස් ගන්න ජින්ගල් එකට දාලා එන දන්නවා ජින්ගල් එක කිව්වම ඊට පස්සේ ආයෙ ගෙදර ගියා. මේක මගේ very first experience එක. ඇත්තටම මම හිතුවේ නෑ කැන්ඩියන් එකක් ඩිසයින් කරන එක මෙච්චරම අමාරු වැඩක් කියලා. ඉතින් ඇත්තටම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් කැන්ඩියන් එකක් මේඩ් අප් කරනකොට සාරි එකක් මේඩ් අප් කරනකොට කරන්න තියෙන ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා ඇත්තටම මං හිතුවේ නෑ. හැබැයි ඉතින් මේ වැඩෙන් මම ඇත්තටම දේවල් පුරුදු වුණා. මං කියවනේ කලින් එක්ස්පීරියන්ස් කරන එක තමයි වටින්නේ. ජීවිතේ හැමදේම එක්ස්පීරියන්ස් කරන්න ඕන. ඕකේ. ඉතින් සාරි එක දෙන්න දවසුත් කිට්ටු වෙලා තියෙන්නේ. මම ඉතින් යුනි වැඩත් කරන අතරේ යුනි යනවා ගෙදර එනවා එහෙම තමයි කොහොම හරි යුනි ගෙත් ප්‍රොජෙක්ට්ස්. ඉතින් මේක ප්‍රොජෙක්ට් එකක්නේ මායි ආන්ටි කොහොම හරි වැඩේ ගොඩ දාන ගමන්. Hi guys. ඉතින් අපි සාරි එකේ වැඩ දැන් ගොඩක් ඉවරයි. අපිට දැන් තියෙන්නේ සාරි පොට හදන්න. ඉතින් ඒකට ඕන කරන දේවල් අපි අරගෙන ආවා. මේ තින්නේ දැන්ට හෙඩ් පීස් එකේ මේඩ් අප් එක. මේක ඉතින් මගේ ෆස්ට් වැඩේ. අපි ඉතින් බලමු කොහොම අවුට්පුට් එකක් තියේවිද කියලා. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේ සාරි එක මේඩ් අප් කරන එක ගත්තාම ඔයාලට මතක ඇති මගේ කලින් vlog එකක් මම දැම්ම. මම හෑන්ඩ්මේඩ් සාරි එකක් මේ හදපු එකක්. අන්නේ vlog එකේදී මට මේ ඒ සාරි එක මේඩ් අප් කරගන්න හෙල්ප් කරේ රෝහිණී ආන්ටි. ඉතින් මේ පාරත් මේ වැඩේදීත් ආන්ටි තමයි සාරි ජැකට් එක සාරි එක මේඩ් අප් කරන එක කරේ. මොකද මං කරන්නේ සාරි එකේ ඩිසයින් එක වර්ක් කරන එක. ඉතින් කොහොම හරි අර කලින් පාර මං කරපු සාරි එක දැකලා තමයි මේ අක්කි මට දැන් මගේ යාළුවෙක්
එයාකි රට ඉන්නේ එයා තමයි මට කිව්වේ යාගේ වෙඩින් එක එනවා. ඒ වෙඩින් එකට මේ සාරියාගේ බ්‍රයිඩ් සාරි එක මේඩ් අප් කරලා දෙන්න කියලා. ඉතින් අපේම ඩිසයින් එකකට අපේම විදිහකට මේක මගේ ෆස්ට් වැඩේ. ඉතින් මේ ෆස්ට් වැඩේදී රෝහිණී ආන්ටි මට ගොඩක් හෙල්ප් කරනවා. ඉතින් ආන්ටි මොකද හිතෙන්නේ වින් මගේ අලුත් වැඩේ ගැන? මේක හරි ලස්සන වැඩක් වෙයි. අපිත් බලන් ඉන්නේ මේක හොඳම වැඩක් වෙනකන්. ඉතින් මන්නම් සාරි ජැකට් මගේ පළවෙනි සාරි ජැකට් එකේ ආන්ටි තමයි මාලා තින්නේ. ඉතින් මට ආන්ටිගේ වැඩ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාලටත් ඔයාලා ගාල්ලාවට නෙමෙයි වෙන කොහරි ඉන්න අය වුණත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. වැඩේ ලස්සනට කරලා දෙන්න. ඉතින් බලමු අපි කොහොමද මේකේ ෆයිනල් ලුක් එක කියලා. මට නම් ඒක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. බලමු. බයි. 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 දවස් ටික නම් හරිම මහන්සි දවස් ටිකක්. මොකද යුනියකෙට් ප්‍රොජෙක්ට් එකේ වැඩ ක්‍රිට් එකේ වැඩ ඉවර කළා. එහෙම ආයේ ගාලු ඇවිල්ලා රෑලි වෙනකන් තමයි මේ ටේල් එක හදන එක කරේ. මට ඒ දවස් ටික නම් මාර විදිහට මහන්සි හොඳට මුණ ගතියක් තිබුණා. ඒ වුණාට ඉතින් අපි බාරගත්ත වැඩ අනිවාර්යෙන් කරන්න ඕන. මම මෙතෙන්දී ඔයාලට දෙන ඊළඟ පණිවිඩය තමයි අර කල් තියෙනවනේ තව කල් තියෙනනේ තව ටික තව කාලයක් තියෙනවනේ කිය අපි වැඩ පස්සට දානවනේ. වැඩ පහු කරන එක කරන්න එපා. මොකද අන්තිමේදී රෂ් වුණාම ඒක මාරම ස්ට්‍රෙස්. හැබැයි අපි බාරගත් වැඩේ අපි අනිවාර්යෙන් කරන්න ඕන. මොකද මේ කෙනෙක්ගේ ඩ්‍රීම් ඩේ එකක්, කෙනෙක්ගේ වෙඩින් එකක්. එතකොට ඉතින් අපි අනිවාර්යෙන්ම මේ වැඩේ ඉවර කරන්න ඕනනේ. මේ නම් උදේ 2ට හරි 3ට හරි වෙන්න ඕන. කොහොම හරි හොඳම දේ තමයි ඔන්න මේ දවසේ තමයි ඇත්තටම මනමාලි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් හෙට දවසේ දැන් මම මේ වැඩේ කරන දවස නෙවෙයි ඊට පස්සේ දවසේ ඔන්න ඉතින් කියනවා කිව්වා සාරි එක බලන්න. ඉතින් එයා මුලින්ම සාරි එක දකින්න වෙලාවෙ ලස්සනට තියෙන්න ඕනනේ. ඉතින් කොහොම හරි දඩි බිඩි ගාලා මම සාරි එකේ ටේල් එක හදන ගමන් හිටියේ.
ඔය නෙක් ගාඩ් එක ගැන නම් අහන්න එපා. දන්න අය දන්නවා හැමතිස්සෙම බෙල්ල කඩාගෙන ඉන්නේ මම. ඉතින් පොඩ වැඩ වැඩි වුණාම මගේ බෙල්ල පොඩ්ඩක් විතර changes. අර වැරදි ඉරියව් භාවිතය තමයි ඉතින්. ඔව් ඉතින් ඔයාලටත් හොඳ පාඩම්. හරියට හොඳට කුඳ කෙලින් තියාගෙන මේ ඔය ලැප් එක ඉස්සරහම ඉන්න ඉතින්. බෙල්ලවල් පහත් කරගෙන ඉන්න එපා. එහෙම තමයි ඉතින්. එහෙම තමයි මිනිස්සුන්ට විපත් වෙන්නේ. මේ නම් ඉතින් උදේ 5:00ට විතර එළියට වැටිලා. එදා අහස මාර ලස්සනයි. මට ඒක වීඩියෝ එකක් මම හිතෙන් දාන්න බැරුණා මාරම ලස්සනයි අහස උදේ. කොහොම හරි ඉතින් වැඩි ඉවරයි ගොඩක් නෙවෙයි ඉවරයි. ආකිටෙක්චර් ෆැකල්ටි එකේ අපිට ඉතින් නිින්ද කියන එක ඇත්තටම හිමි නැති දෙයක්, උරුම නැති දෙයක්. ඒ හින්දා මේ වගේ වැඩවලදී ඒක මාරුම ප්‍රයෝජනවත්. මොකද අපි අතරම නිදාගන්නේ නැහැ වැඩිපුරම ශුනියගේ වැඩවලදී. ඉතින් ඒක මේ වෙලාවට ලොකු ප්‍රයෝජනයක් වුණා. මොකද නිදිමත එන්නේ නැහනේ. මේ තමයි අවුරුද්දක මහන්සියේ ප්‍රතිඵල. මට මේක ගැන කියන්න වචන නැහැ. ඒ වෙලාවේ ඉමෝෂන් වුණ විදිය. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් තව ටිකකින් ඔන්න අපේ බ්‍රයිඩ්ස් එනවා අපිව බලන්න. ඔන්න අද තමයි කවුද අපේ මනමාලි අද තමයි ඔන්න අද නෙමෙයි ඊයේ තමයි ලංකාවට ගොඩ වෙස්සේ. ඉතින් එයා දැන් තමයි ඇත්තටම සාරි එක දැකේ. අපි බලමු කොහොමද එයාගේ එක්ස්ප්‍රෙෂන්ස්. හරි. අනේ ඔස්සනයි. මගේ අයිඩියා එක තිබ්බේ මේ පාට. හිතේ තිබ්බේ හැබැයි මං ෂුවර් එකක් තිබ්බේ නෑ ඒකම. ලැබෙයිද කියලා නේ. ඔය පාටම හරියට. ඉන්ම ෂුවර් නැති වෙච්ච අවස්ථා. ගොඩක් දේවල් ලැබෙන උනේ. හිතන්නේ නැති වෙලාවට. බලන්න දියාරින්න ඔය. ඔස්සනයි. අනේ තෙන්ක් යු මගේ ඇඟත් හිරිලා. අපි මේක චුට්ටක් දාලා බලමු. දැකලා මෙපා වෙලා ඉන්න මම. නෑ අපිට මෙහෙම වෙලා නේ. කොහොමද කරන්න වෙන්නේ? ඔය ඉතින් දැන් මේ පඬිත වින්ම උපදෙස් දෙනවා. ඒකයි මම මේකේ වොයිස් එක මියුට් කරේ. කොහොම හරි ඉතින් අක්කට ගොඩාක් සතුටුයි. මේ ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. සරණ කිව්වා මගේ දහම් පාසලේ ටීචර්. බට් අක්කා. ඉතින් එයා අවුරුදු ගානකට පස්සේ මම එයාව දැක්කේ. මේ හොඳ චෙෆ් කෙනෙක්. ඉතින් අක්කිට ඕන කරන විදිහට එයාගේ ඩ්‍රීම් සාරි එක මම මොඩර්න් විදිහට මොඩර්න් කැන්ඩියන් එකක් විදිහට තමයි හදලා දුන්නේ. ඉතින් ඔයාලට තව ඉස්සරහට යනකොට බලන්න පුළුවන් කොහොමද කියලා ලස්සන. ඇවිල්ලා දියුණුවෙන් දියුණුවම ඔව් ලොකු වැඩ ලැබෙන්න ඕන කියලා. අම්බෝ ඉතින් ස්තුතියි කොහොම හරි සාරි ජැකට් එක නම් හදන්න ගත්තේ අක්කියාවෙන් පස්සේ මෙෂර්මන්ට් ගන්න එක නීට්ලි තියෙන්න ඕන හින්දා. හායි යාළුවනේ. ඉතින් මේ අන්තිම ටික තියෙන්නේ අද බ්‍රයිට් ගිහින් සාරි එක ආයි සලෝන් එකෙන් අන්දලා බැලුවා. එතකොට කරන්න කියන්නේ එතකොට දැක්ක පොඩි හදනවා තැන් ටිකක් තිබුණා. දැන් මම මෙයා අයියේ ටික හදනවා. ඇත්තටම බඳින එක හිතන තරම් ලේසි නෑ. හරිම මහන්සි. ඒ වුණාට ඉතින් මාර්ම සතුටුයි. මොන මට හම්බුණ අලුත් වැඩක් මේක. ඉතින් හරි සතුටින් කරනවා. මෙම ඉතින් ජීවිතේ දේවල් අමාරුයි කියලා තව දාන්න බෑනේ. ඉතින් ඇකඩමික් වැඩක් කරන තරේ ඉතින් සරේ කොහොම හරි මේ සාරි එකේ වැඩ ටිකත් කරගෙන යනවා. ඉතින් මට රෝහිණී ආන්ටිගේ සාරි ජැකට් ගැන කියන්න වචන නෑ. ඉතින් ඉතින් ඇඟේ තියලා මහල වගේ මාරම නීට් පර්ෆෙක්ට්. ඉතින් ගයිස් අද තමයි අපි බ්‍රයිට් සාරි එක ගිෆ්ට් කරන්න යන්නේ. ඔය බලමු අද හවසට තමයි බ්‍රයිට් ටු බී එක තියෙන්නේ. ඉතින් බ්‍රයිට් ටු බී එකේ තමයි අපි බ්‍රයිට් සාරි එක දෙන්නේ. මේ අන්තිම වැඩකට
යන්නේ. ඔව් දැන් අන්තිම ටික යන්නේ. අපි පැක් කරන්න හදන්නේ. අපි කෙනෙක්ට දෙයක් දෙනකොට ඒක හරිම ලස්සනට පිළිවෙලට පැක් කරලා හොඳ ලස්සන පැකේජින් එක තමයි දාලා දෙන්න ඕන. ඉතින් මේක ලස්සනට පැක් කරලා රැප් කරලා කියන්නේ මගේ ඇන්ටි තමයි මේක පැක් කරලා දෙන්නේ. ඕවා කියන්න ඕන හොඳේ. හොඳින් මතක තබා ගන්න යුතුයි. නේද? පැකින්න ඇන්ටි ගන්න. අංකල් තමයි මායි ඇන්ටි නිදි මරනකොට නෑ මොකද නිදි මරනකොට නිදි මරුවේ. නිදි මරුවේ. හවුලට. අංකල් හායි කිය. හායි. හරි අපි එනම් හවසට හම්බුවෙමු බ්‍රයිට් ටු බී එකෙන්. බයි. ඉතින් හවසට හම්බුවෙමු කියලා ගියාට ඇත්තටම බ්‍රයිට් එනකොට ප්‍රීෂූටට ගිහින් එනකොට කකුල කඩාගෙන මේ ඉන්නේ බ්‍රයිට් කකුල කඩාගෙන. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දර තමයි ඇත්තටම බ්‍රයිට් ටු බී එක කරේ. මේ ඉන්නේ කකුල කඩාගත්තු බ්‍රයිට්. බ්‍රයිට් ටු බී එකේ තව වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔක්කොම දැම්මේ නැහැ. මෙතෙන්දි මේන්ලි මම ෆෝකස් කරන්නේ සාරි එක ගැන. සෝ ඇත්තට මේක නයිස් ඩේ එකක්. ඉතින් මේ ලොකේෂන් එක වැලිගම තියෙන්නේ සුපිරි ලොකේෂන් එකක්. ඈතින් මැරියට් එක පේනවා, මුහුද පේනවා, මේ පැත්තේ වෙලාවක් පේනවා. කොහොම හරි මේක ප්‍රයිවට් විලා එකක්. ඉතින් මාරම ලස්සනයි. නයිස් එකට සෙටප් කරලා තිබ්බා. ඉතින් මේ ඉන්න අපේ ජපන් බබා වගේ බ්‍රයිට්. ඉතින් ඔන්නෝම තමයි බ්‍රයිට් ටු බී එක උනේ. ඇත්තටම බඳින එක ලේසි නෑ. ඔන්න ඉතින් බඳින දවස උදා වුණා. මම ඉතින් මනමාලි එක්කම රෑ 11 මානේ ඉඳන්ම සැලොන් එකට වෙලා හිටියා. ඉතින් බලන්න හරිම ලස්සනයි. මට මාර සතුටුයි. ඉතින් මගේ අක්කා වගේ තමයි ඉතින් මට කියන්න තේරෙන්නේ. මාරම සතුටුයි. ඉතින් බලන්න කොහොමද ලස්සන කියලා. අර මේ අපේ අතේ හැදුනේ කියලා කියන්න පුළුවන් වගේ. ඒක තමයි සාරිය ඇඳ වෙන්න. සුදු දෝනි. අනේ බ්‍රයිට් ගන්න. ඉස්සරහට දෙන්න හොඳ වීඩියෝ ටික. සාරිය හදනවා වගේම අමාරුයි ෆොටෝග්‍රැෆි and වීඩියෝග්‍රැෆි. ඉතින් ඒකෙදි සුපිරියට විහිණවලා බලන්නකෝ මේ ටික. ඔන්න දැන් ෆස්ට් ලුක් එකට රෙඩි වෙන්නේ. අයයාකි ලව්ලි කපල් කොහොම හරි අයගේ කිට් එකත් සිලෙක්ට් කරේ මම. ඉතින් මට හරිම සතුටුයි. කොහොම හරි මම තව ටිකකින් රෙඩි වෙලා මමත් වෙඩින් එකට යන්න ඕන. ඉතින් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න කොහොමද මම මේඩ් අප් කරපු සාරි එක කියලා. my first experience එක. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි. ඔයාලගේ ජීවිතවල තියෙන ලස්සන හීන හරි පිළිවෙලට හරි ලස්සනට සැබෑ කරගන්න. මේක මගේ හීනයක්. මං ආස හැමදේම කරන්න. ඉතින් මම මේ කරන්න ඉන්නේ හැම දෙයකින්ම එක දෙයක් තමයි මේ. ඉතින් පේනවනේ බඳින එක ලේසි නෑ. එහෙනම් ඉතින් ආයෙ අලුත් බ්ලොග් එකකින් හමුවෙමු. බයි බයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙත් සෙට් වෙමු.